ආයුබෝවන්. දන්නා විශ්වයේ තියෙන අතිශය සංකීර්ණතම පරිගණකය මොකක්ද කියලා ඇහුවොත් පිළිතුර තියෙන්නේ අපේ හිස් කබල ඇතුළෙමයි. අද අපි විමසා බලන්න යන්නේ ජීව විද්‍යාත්මක සමායෝජනයේ සහ ස්නායු පද්ධතියේ පරිණාමය ගැන. ඊටම සරලම ස්නායු දැල්වල ඉඳලා අතිශය සංකීර්ණ මිනිස් මොළය දක්වා ආපු ඒ අපූර්ව ජීව විද්‍යාත්මක ගමන අපි අද පියවරෙන් පියවර ගවේෂණය කරමු. මේ ගවේෂණයේ ප්‍රධාන කොටස් පහක් යටතේ අපි සාකච්ඡා කරනවා. සමායෝජනය කියන සංකල්පය, ස්නායු හා අන්තරාශ්‍රක පද්ධති, සත්ව ස්නායු පරිණාමය, මානව ස්නායු පද්ධතිය සහ අවසාන වශයෙන් මොළයේ අභ්‍යන්තර ව්‍යුහය කියන කරුණු අපි එකින් එක බලමු. හොඳයි, අපි දැම්මම අපේ පළවෙනි මාතෘකාවට යමු. ඒ තමයි සමායෝජනය කියන සංකල්පය. ජීවියෙකුගේ පැවැත්ම ගැන කතා කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ සමායෝජනය කියන්නේ. සරලවම කිව්වොත්, බාහිරින් ලැබෙන උත්තේජක සහ අපේ ප්‍රතිචාර අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගමින් දේහය තුල නියත අභ්‍යන්තර පරිසරයක්, ඒ කියන්නේ සමස්ථිතියක් පවත්වා ගැනීම තමයි මෙතනදි වෙන්නේ. හිතලා බලන්න, අධික ශීතල පරිසරයක හිකියත් දැඩි අව්වේ ගමන් කරත් අපේ ශරීරයේ උෂ්ණත්වය එකම මට්ටමක තියෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ ක්‍රියාවලිය. ශාක වගේ නෙවෙයි, සතුන්ට මේ සංකීර්ණ සමතුලිතතාවය පවත්වා ගන්න එකිනෙකට වෙනස් වූ ඉතා විශේෂිත පද්ධති දෙකක්ම පරිණාමය වෙලා තියෙනවා. ඒ අනුව අපේ දෙවෙනි කොටසට පිවිසමු. සමායෝජනය සඳහා ක්‍රියා කරන ප්‍රධාන පද්ධති දෙක ගැනයි දැන් කතා කරන්නේ. මේ පද්ධති දෙක, ඒ කියන්නේ ස්නායු පද්ධතියයි අන්තරාසාර්ග පද්ධතියයි අතර වෙනස ඇත්තටම ඉතාමත් පැහැදිලියි. ස්නායු පද්ධතිය හරියට නිකම් අධිවේගී ඉලක්කගත විදුලි රැහැන් පද්ධතියක් වගේ කියමුකෝ. නියුරෝන හරහා රසායනික සහ විද්‍යුත් සංඥා ඉතා ඉක්මනින් ඉතා කෙටි කාලයකට නිශ්චිත ස්ථානයකට පමණක් යවනවා. උණුසුම් මතුපිටක් අත ගෑවුණු ගමන් තත්පරෙන් පංගුවකින් අපි අත ඉවතට ගන්නේ ඒ නිසයි. හැබැයි අන්තරාසාර්ග පද්ධතිය ඊට වඩා වෙනස්. ඒක හරියට සෙමින් යන පුලුල් ගුවන් විදුලි විකර්ෂණයක් වගේ. රුධිරය හරහා හෝමෝන මගින් රසායනික සංඥා මුළු සිරුර පුරාමම විහිදුවනවා. මේක පටන් ගන්න ටිකක් කල් ගියත් ප්‍රතිඵලය දිගු කාලයක් පුරාවට පවතිනවා. ඊළඟට අපි බලමු සත්ව ලෝකයේ පුරා මේ ස්නායු පද්ධතිය පරිණාමය වුණේ කොහොමද කියලා. සත්ව ලෝකයේ දකින්න ලැබෙන සරලතම ස්නායු සැකැස්ම තියෙන්නේ හයිඩ්‍රා වගේ සතුන්ටයි. ඇත්තටම මෙතන කිසිම මධ්‍යගත පාලන මධ්‍යස්ථානයක් එමත් නැත්තම් මොළයක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ හුදෙක් එකිනෙකට සම්බන්ධ වුණු ඊට සරල විසිරුණු ස්නායු දැලක් පමණයි. පරිණාමයේ නිමගේ තව ටිකක් ඉහළට ගියාම අපිට හම්බ වෙන තාරකාමාළු වගේ ස්නායු පද්ධතිය මීට වඩා ටිකක් ව්‍යුහගතයි. මධ්‍යයේ තියෙන ස්නායු වලයක් සහ ඒන් විහිදෙන අරීය ස්නායු හරහා මේ සතුන් වඩාත් සංකීර්ණ චලන පාලනයක් සිදු කරනවා. මෙතෙන් සිට ජීව විද්‍යාත්මකව විශාල ඉදිරිපින්මක් සිදු වෙනවා. ප්ලනේරියා වැනි සතුන්ට పూర్ව ප්‍රදේශයේ ගෑන්ග්ලියා යුගලක්, ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේ මුලයක් සහ ආලෝකයට සංවේදී අක්ෂිලප නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම කැරපොත්තා වැනි ආත්‍රපෝඩාවන් මේ තත්ත්වය තවත් දියුණු කරලා උදාරීය ස්නායුරුහණක් සහ ඛණ්ඩිත ගෑන්ග්ලියා වලින් සමන්විත වඩාත් සංකීර්ණ පද්ධතියක් නිර්මාණය කරගෙන තියෙනවා. මේ ඛණ්ඩිත පද්ධතියේ තියෙන විස්මයජනක කරුණ තමයි හිස්ස වෙන්නුණත් යම් කාලයක් ජීවත් වෙන්න කැරපොත්තන්ට හැකියවීම. පද්ධතිය ඒ තරමටම විසිරුණු සහ ඔරොත්තු දෙන එකක්. අවසාන වශයෙන් කෝඩේටා වංශයට අයත් හූනා වෙනි සතුන් තුල සැබෑ මනාව සංවිධානය වූ මධ්‍ය ස්නායු පද්ධතියක් දැකගත හැකියි. මෙහිදී පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි මොළයක් සහ සුෂුම්නාවක් පවතිනවා. පෘෂ්ඨවංශීන්ගේ ස්නායු පරිණාමය කොතරම් දුරක ඇවිත් තියෙනවද කියන එක මේන් මනාව පැහැදිලි වෙනව නේද? හතරවන කොටස විදිහට දැන් අපි අපේ අවධානය සම්පූර්ණයෙන්ම මිනිසාගේ ස්නායු පද්ධතිය දෙසට යොමු කරමු. මිනිස් ස්නායු පද්ධතිය ගත්තහම පැහැදිලිවම ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. පළමුවෙන්න මධ්‍ය ස්නායු පද්ධතිය. ඒක හරියට අපේ සිරුරේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වගේ. අපේ මොළය සහ සුෂුම්නාව අයත් වෙන්නේ මෙන්න මේකටයි. දෙවැන්න තමයි පරියන්ත ස්නායු පද්ධතිය. ඒ කියන්නේ සංඥාගෙන යන අති විශාල ජාලය. කපාල ස්නායු, සුෂුම්නා ස්නායු සහ මධ්‍ය පද්ධතියෙන් පිටත තියෙන ගැන්ග්ලියා වලින් තමයි මේ ජාලය හැදිලා තියෙන්නේ. සම්පූර්ණ පද්ධතියේ සංවිධානයේ දිහා බැලුවම අපිට පේනවා මධ්‍යයේ තියෙන පාලන මධ්‍යස්ථානයේ වන මොළය සහ සුෂුම්නාවෙන් පිටවෙන ස්නායු තන්තු අත්පා දක්වාම විහිදී යන අති විශාල ජාලයක් නිර්මාණය කරන හැටි. ඇත්තදන මේ පරියන්ත ජාලය තමයි සිරුරේ අගිස්සේ සිට ප්‍රධාන මෙහියුම් මැදිරියට තොරතුරු ගෙන ඉන්නේ සහ ඒ වගේම ආපසු විධානයන් රැගෙන යන්නේ. අපේ පස්වන සහ අවසාන කොටස මොළයේ අභ්‍යන්තර ව්‍යුහය සහ එහි ආරක්ෂිත ස්තර ගැනයි. මොළය ගැන කතා කරද්දී වඩාත්ම සිද්ධ කරන සුළු කාරණයක් තමයි කලල අවධියේදී මේක වර්ධනය වෙන විදිහ.
කලල අවධියේදී තියෙන පූර්ව මොළය, මධ්‍ය මොළය සහ අපර මොළය කියන කොටස් තුන වර්ධනය වෙලා තමයි මස්තිෂ්කය, තැලමස සහ අනුමස්තිෂ්කය වගේ මේ අති විශාල විශ්මයජනක කොටස් නිර්මාණය වෙන්නේ. මස්තිෂ්ක කන්ද නිර්මාණය වෙන්නේ මේ ව්‍යුහයන්ගේම එකතුවකින්මයි. ඉතින් මේ තරම් වටිනා පාලන මධ්‍යස්ථානයක් ආරක්ෂා කරන්න අපි සිරුර සතුවේ විශේෂිත ආරක්ෂක ක්‍රමවේද තියෙන්න ඕනේනේ. කපාලයට සහ කශේරුවට අමතරව මොළය වටා මෙනින්ජිය පටලයේ නමින් ස්තර 3කින් යුත් නිකන් කම්පන අවශෝෂක හෙල්මට් එකක් වගේ භෞතික ආවරණයක් තියෙනවා. පිටතින්ම තියෙන වරාශිකාව, මධ්‍යයේ තියෙන ජාලාකාර ද්‍රව්‍ය සහ මොළයටම සම්බන්ධ වී තියෙන ක්ෂිණාංශුකාව කියන මේ පටල තුන මගින් මධ්‍ය ස්නායු පද්ධතිය යාන්ත්‍රික හානි වලින් විශිෂ්ට ලෙස ආරක්ෂා කරනවා. ආරක්ෂාව ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අවධානය යොමු කර යුතු තවත් සැඟවුණු අභ්‍යන්තර භූගෝලීය ලක්ෂණයක් ගැන කියන්නම්. අපේ මොළය ඇතුලේ කෝෂිකා 4ක් තියෙනවා වගේම සුෂුම්නාව මැදින් මධ්‍ය නාලයක් ගමන් කරනවා. මේ කුහර සියල්ලම අඛණ්ඩව පිරීලා තියෙන්නේ විශේෂ තරලයකින්. ඒකට අපි කියන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය කියලා. මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි මේ තරලය නිකන් කම්පනාවශෝෂකයක්. එහෙමත් නැත්නම් කුෂන් එකක් විතරක් නෙවෙයි. මධ්‍ය ස්නායු පද්ධතිය තුල ඒකාකාර පීඩනයක් පවත්වා ගන්නවට අමතරව පෝෂක සහ හෝමෝන සංසරණය කරන්නත් අපද්‍රව්‍ය ඉවත් කරමින් ස්නායු පද්ධතිය නිරෝගීව තවන්නත් දායක වන ඉතාමත් ක්‍රියාකාරී බහුකාර්ය පද්ධතියක් විදිහට මේක හැඳින්විය හැකියි. මේ කාරණාත් එක්ක අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැන ටිකක් ගැඹුරින් සිතා බලමු. කපාලය තුල මැති මොළය, මෙනින්ජිය පටල සහ තරලය වැනි මේ සංකීර්ණ ව්‍යුහයන් අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය සියුම් අභ්‍යන්තර සමතුලිතතාවය, කියන්නේ සමායෝජනය. තත්පරෙන් තත්පරය දෝෂරහිතව කළමනාකරණය කරන්නේ කොහොමද? සරල ස්නායු දලකින් පටන්ගත් මේ ජීව විද්‍යාත්මක ගමන අද අපි දකින මේ අතිවිශිෂ්ට ක්‍රියාවලිය දක්වා පරිණාමය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි නේද?